ලෝකේ ලොකුවටම පරාද වෙච්ච ඔහු අද ලෝකේ ලොකුම දානපතිය. එහෙම උනේ කොහොමද? විනය, අරමුණ, උත්සාහය, අදිෂ්ඨානය මුසුණු අනාගත දැක්ම තුලින් ඔහු ඔහුගේ සාර්ථකත්වය ළඟා කරගන්නවා. ඒ නිකන් සාර්ථකත්වයක් නෙවෙයි. බිලියන 8.2කට අධික ජනගහනයක් අභිබවා ඔහු ලෝකේ පළමු තැන සිටිනවා. ඔයා තාම හීන දකින්නවද? බයික් එකක් ගන්න, ගෙයක් හදාගන්න, ඉඩමක් ගන්න, ලොකුවට වෙඩින් එකක් ගන්න. ඒත් අතේ සල්ලි නැද්ද? මොහොතකට හිතන්න. වාහන ගන්න සල්ලි නැති ඔයා කොහොමද කෝටි ගාණක් වටින රොකට් එකක් හදන්නේ? Thanks for watching the video. Like, comment, share, and subscribe.